යමුද මීගමේ ලෙල්ලමට මාළු ගේන්න. මේක මේ අපි ආව ලෙල්ලමට කියන මීගමුවට ආවා. මීගමුවට ආවට මීගමුවේ දෙකක් තියෙනවා. මොකද්ද වැල්ලේ ලෙල්ලම කියලා ප්‍රධාන ලෙල්ලම තියෙන මම හිතන විදිහට මෙන්න මේ පාලම තියෙන්නේ. මේ පාලම පැත්තෙන් මේ අපි සායි පාරට දාලා යන්නේ වැල්ලේ ලෙල්ලමට. මේ පැත්තේ තියෙන්නේ අනිත් ලෙල්ලම. අපි ඒකට නෙමෙයි අද යන්නේ වැල්ලේ ලෙල්ලමට. ඉතින් මේ ෆොරිනර්ස්ලාත් ඇවිල්ලා ඉන්නවා ඔයගොල්ලන්ට මේලා ඇති. මේ අපි ගිහලා බලමු. ඉතින් අපි ගිය ගමන්ම ඉස්සෝ ගත්තා. ඉතින් ඉස්සෝ මාර ෆ්‍රෙෂ් ඉස්සෝ වගේක් තිබ්බේ. ඉතින් රුපියල් 10 ඉඳන් තිබ්බා. ඉතින් මෙන්න මේ පේන ඉස්සෝ රුපියල් 3500යි කිලෝ එක. ඉතින් කොච්චර ෆ්‍රෙෂ්ද කියනවනම් ඕගොල්ලන්ට පේනවා ඇති කකුලුව පණ පිටින්ම ඉන්නේ. ඉතින් මේ වගේ ෆ්‍රෙෂ් බඩු ගන්නවා නම් මීගමුවටම යන්න ඕනේ. මෙයාගේ සින්දුව කොහමද? මේ බලන්නකො මේ ඉස්සන්ට තාම පණයි. මාත් මේ පණ පිටින් ඉන්න ඉස්සෝ ඇත්තටම පළවෙනි වතාවට තමයි දැක්කේ. ඕගොල්ලොත් දැකලා තියෙනවද? ඉතින් කමෙන්ට් එකක් දාන්න බෑනේ දැකලා තියෙන කට්ටිය. ඉතින් අපි මාළු අරගෙන ඉවරලා මාළු කපන පැත්තට ගියා. ඉතින් මෙතන අපි ගන්න මාළු මෙන්න මේගොල්ලන්ට කියලා කපා ගත්තා කි. ඉතින් තනිකරම ඉතින් මාළු කපන මැෂින් ටිකක් වගේ තමයි සුපිරියටම කපනවා. බලන් ඉන්නත් ආසයි. අපි මාළු ටිකක් ගත්තා. මාළු කපාගෙන කරගෙන දැන් මාළු බිත්තර ටිකක් තමයි බලන්නේ මේ. ඒ කියන්නේ මේ පැත්තේ නැතුව රාතන ෆිෂ්. ඒ කියන්නේ මාළු කපන තැනක් තියෙනවා. එතනින්ම ගන්නයි කියලා බලමු ගිහිල්ලා. ඉතින් මේ ඕගොල්ලන්ට පේන්නේ කරෝල වේලන්න දාලා තියෙනවා. මෙහෙම තමයි කරෝල වේලන්න දාලා තියෙන්නේ මේගොමේ. ඊට පස්සේ අපි මාළු දැලක් ගලවනවා බලන්න ගියා. ඊට පස්සේ එහෙමම අපි මාළු බිත්තර ටිකක් මාළු කපන තැනකින්ම ගත්තා. සාමාන්‍යයෙන් එහෙම ගන්න එක තමයි ලාභ. ඒ කියන්නේ අපි අර මාකට් එකේ ගන්නවට වැඩිය කපන තැනකින් ඇවිල්ලා ගත්තම අපිට ෆ්‍රෙෂ් බඩුත් හම්බෙනවා, ලාභෙටත් හම්බෙනවා. මේ තියෙන්නේ බෙල්ලෝ. ඒ කියන්නේ බෙල්ලෝ, කලපු බෙල්ලෝ, එක එක ඔය මට්ටි එහෙමත් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කාලා තියෙනවද? කාලා තියෙන කට්ටිය කමෙන්ට් එකක් දාන්න බලන්න. අන පිටින්ම ඉන්නවනේ. ඉතින් මේගමේ එළවලු කඩයක් දැක්කා. ඉතින් එළවලු ටිකකුත් අරගෙන අපි ගෙදර ආවා. හම්බෝ 500ක් තියෙන්නේ. අර බයික් එකේ යන්නේ. බයික් එකේ යද්දි පා වෙනවා ඉතින් නේද? සංසාරේ පාවලා සිටන. අපි මොනවද ගත්තේ? මොනවද ගත්තේ? මී වැටි ගත්තා බේක් කරන්න. ඉස්සු ගත්තා. ආයෙ මොනවද? මාළු බිත්තර ගත්තා. මාළු බිත්තර ගත්තා. තාම මොනහරි මාළු జాතියක් ගත්තා. දැන් ඒව සුද්ධ කරන්න ඕන අම්මෝ. තාමනේ කීයක් විතර ගියාද ඒවලට? ටිකල් ඉස්සෝලට 2300 ගානයි. 7000ක් ඒ වගේ ගියානේ. 6000ක් වගේ ගියා මාළු වලට. හැබැයි ගොඩක් තියෙනවනේ. හැබැයි අපි අර වෙනදට යනවට වැඩිය අද ටිකක් ගණන් වගේ මාළුනේ. වැඩි නේද? අර මාළු බිත්තරත් අපි ගිය පාර 200ක් විතර උනේ මාළු බිත්තර වල. මෙදා පාර 400. මෙදා පාර 400ක්. ඉතින් සාමාන්‍ය මෙහෙ ගන්නවට වැඩිය මේගමෝට ගිහලා මාළු ගන්නවා නම් මේ ටික ලාභයි. ලාභයි. ටිකක් නෙමෙයි ගොඩක් ලාභයි. ලාභයි. ඒ කියන්නේ වෙනදට සාපේක්ෂව අද ටිකක් විතර ගණන් වැඩි. මෙහි ඊට වඩා ගණන් වැඩි ඇතිනේ. හරි. එහෙනම් අපි හිතනවා ඔයගොල්ලන්ට පොඩි අයිඩියා එකක් එන්න ඇති ගාලා. ඒ කියන්නේ ගිහිල්ලා නැති කට්ටියටත් මේගමෝ දැක කියන්නේ ලෙල්ලමට ගිහිල්ලා නැති කට්ටියට කොහමද අපේ vlog එක හොඳයිද? ඉතින් මේගමේ ගිහිල්ලා දින කට්ටිය කමෙන්ට් එකක් දාන්න බලන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න. බයි.